අයිබෝන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා ශ්‍රී ලංකා ඓතිහාසික අම්පලන්ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අපි දන්නවා පසුගිය සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අපේ රටේ සෞඛ්‍ය සේවාව ඇතුලේ ඖෂධ නියාමනයේ සම්බන්ධව බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඉස්මතු වුණා. විශේෂයෙන්ම ලංකාවේ රෝහල් කීපයක ඔන්ඩෙස්ට්‍රෝන් කියන වමනේ ඕකාරය පාලනය කිරීම සඳහා ලබා දෙන ඖෂධය ලබා දීමෙන් පස්සේ ඇතිවෙච්ච සංකූලතා සහ සැක සහිත මරණ නිසා ඖෂධය භාවිතාවෙන් ඉවත් කළා. හැබැයි ඖෂධයේ භාවිතාවෙන් ඉවත් කිරීමේදී අනිකුත් ඖෂධ වලට වඩා ආందోලනාත්මක තත්ත්වයක් ඉස්මතු වුණා. ඒ තමයි මේ ඖෂධය තුල බැක්ටීරියා විස අඩංගු වෙච්ච බවට ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කරපු ප්‍රකාශය. ඒතර ඖෂධ නියාමන අධිකාරිය ඒ ප්‍රකාශය සිදු කරන්නේ මහනුවර ජාතික රෝහලේ සුද්ධජීව විද්‍යායතනය මගින් සිදු කරපු පරීක්ෂණ ප්‍රතිඵලක් මත කියන එක ඖෂධ නියාමන අධිකාරිය ජනතාවට ප්‍රකාශ කළා. දැන් මේ සිදුවීම සිද්ධ වෙලා සති දෙකකට ආසන්න කාලයක් ගත වෙද්දී මේ දක්වා නිශ්චිත වශයෙන්ම අදාළ ඖෂධය තුල බැක්ටීරියා විෂ තිබුණාද? එම විෂ අදාළ ඖෂධය ඇතුළට ඇතුළත් වුණේ කොහොමද කියන එක ගැන පැහැදිලි කරන්න නියාමන අධිකාරිය සමත් වෙලා නැහැ. ඒ වගේම තමයි බැක්ටීරියා විෂ සහිත එන්නතක් රෝගියෙකු ලබා දුන්නා නම් රෝගියාගේ රුධිර සාම්පල් තුල blood culture report තුල ඒ බැක්ටීරියා විෂ සම්බන්ධව යම් හෝ ඉඟියක් තිබිය යුතුයි. එතකොට රෝගියා සම්බන්ධව සිදු කරපු පරීක්ෂණවලදී ඒ සම්බන්ධ වන blood culture report ලැබුණද ඒවයි තිබුණේ මොනවද කියන එක නිශ්චිතව සඳහන් කරන්න නියාමන අධිකාරිය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා සමත් වෙලා නැහැ. ඒතර මේ ඖෂධය ලංකාවේ ලියාපදිංචි කරන අවස්ථාවේදී අදාළ සමාගම මෙම ඖෂධය තුල නියමිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය තිබුණු බවට සහතිකයක් ලබා දුන්නා නම් ඒක පිළි අරගෙන මෙම ඖෂධය ලංකාවට ගෙනෙන්න වර්තමාන රජය කටයුතු කළා නම් මෙම ಔಷධය රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ආනයනය කරපු අවස්ථාවේදී ලංකාවට සාම්පල් ගෙනාවට පස්සේ මෙම ඖෂධය නිශ්චිත පරීක්ෂා කිරීමකට ලක් කළාද? ඒ වගේම තමයි දැන් මහනුවර ජාතික රෝහලෙන් ලබා දීපු මේ සුද්ධජීව විද්‍යා පරීක්ෂණය ප්‍රතිඵල මත දැන් සති දෙකක් ගියාට පස්සේ දෙවන පරීක්ෂණයක් සිදු කරාද? එම පරීක්ෂණය ප්‍රතිඵල කුමක්ද? ඒ වගේම තමයි ඖෂධ නියාමන අධිකාරියේ ජාතික තත්ත්වපාලන රසායනාගාරය මගින් එම ඖෂධයේ සාම්පල යොදාගෙන එම ඖෂධය තුල බැක්ටීරියා විෂ තිබුණද නැද්ද කියලා සහතිකයක් කළාද කියන එක රටට පැහැදිලි කරන්න ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපති ඇතුළු නිලධාරීන් මේ දක්වා සමත් වෙලා නැහැ. ඒ වගේම තමයි අපි දැක්ක නියාමන අධිකාරිය නිශ්චිත ප්‍රකාශයක් කරනවා මේ සමාගමේ දේශීය නියෝජිතවරයා මෙම ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගන්නා රසායනාගාරයකට ගෙනහිල්ලා මේ නැවත පරීක්ෂා කොට වාර්තාවක් ලබා දෙන්න කැමැත්තෙන් ඉන්න බව. අපි අහනවා නියාමන අධිකාරියෙන් මේ ඔන්ඩෙස්ට්‍රෝන් කියන ඖෂධයේ යදාළ සමාගම හරහා නිශ්චිත අධීක්ෂණයට යටත්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාරයකට යවලා පරීක්ෂණ ප්‍රතිඵල ගෙන්වා ගන්න කටයුතු කරලා තිබෙනවද කියන එක. ඒ නිසා මම හිතන්නේ මේ ඖෂධය සම්බන්ධව ඇතිවෙච්ච ආසාත්මිකතාවය හෝ සිදුවෙච්ච මරණ සම්බන්ධව හෝ තිබෙන්නේ අර සාමාන්‍ය ඖෂධයක් ආසාත්මික වෙලා ඇතිවෙච්ච මරණ නිසා ඇතිවෙච්ච තත්ත්වයට වඩා වෙනස් දෙයක්. මොකද ඖෂධයක් ආසාත්මික වෙච්ච ගමන්ම මහනුවර රෝහලේ සුද්ධජීව විද්‍යාංශය අදාළ ඖෂධය පරීක්ෂා කරලා බැක්ටීරියා විෂ තිබෙන බවට ප්‍රකාශ කළා නම් ඒ ශීඝ්‍රතාවයෙන්ම ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි තවත් ස්ථානයක මේක පරීක්ෂා කළා නිශ්චිත තහවුරු කිරීමක් කරන්න. නිසා අපට පේන දේ තමයි මේ ඖෂධය සම්බන්ධ වෙච්ච සිදුවීමේදී සමාගම එහෙම නැත්නම් අතරමැදි සමාගම රාජ්‍ය ඖෂධ සංස්ථාව එහෙම නැත්නම් මේ ඖෂධය සම්බන්ධව පරීක්ෂණ කරපු මහනුවර ජාතික රෝහලේ සුද්ධජීව විද්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය හෝ කවුරුන් හෝ කෙනෙක් බරපතල වරදක් සිදු කරලා තිබෙනවා නම් ඒක නිශ්චිතව රටට හෙළි කරන එක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම. හැබැයි අපිට පේන දේ තමයි ඒ වගකීම ක්‍රමානුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය මග හරිමින් මේක අමතක කරන බවක් පේන්න තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන් මේ ඉන්දියාවේ ආනයනය කරපු ඖෂධය ඇතුලේ බැක්ටීරියා විෂ තිබෙන බවට සිදු කරපු ප්‍රකාශය ගැන අපි දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තිබෙන නිසා අර මේ දවස්වල 6 වසර
අභ්‍යාස පොතේ තියෙන මොඩියුලය ගැන පරීක්ෂණ කරන වේගයෙන්ම මේ ඖෂධයේ බැක්ටීරියා විස ඇතුළත් වුණේ කොහොමද? මේ ඉන්දියානු ඖෂධය තත්වයෙන් බාලද? දිගින් දිගටම ආසාත්මික වන ඖෂධ වලට ලියාපදිංචි ලැබෙන්නේ කොහොමද කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තමයි පහුගිය අවුරුද්දක කාලෙදී අපි දකිනවා ඖෂධ විශාල ප්‍රමාණයක් නිසා ආසාත්මික ප්‍රතික්‍රියා හෝ මරණ සිද්ධ වෙලා තිබෙනවා. ඒව සම්බන්ධව අපි ඉදිරියේදී නිශ්චිතව සංඛ්‍යාලයක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාර්තාවල සඳහන් වෙන පරිදි ඒ යම්කිසි සමාගමක ඖෂධයක් නිසා රෝගියෙකු මැරුණා නම් ආසාත්මික ප්‍රතික්‍රියා එනවා නම් එම ඖෂධත් මේ විදියට බැක්ටීරියා විස සහිත බැක්ටීරියා රෝපණය කරන මාධ්‍යවල බැක්ටීරියා අඩංගුද කියලා බලන්න ඖෂධ නියාමන අධිකාරිය හරි ලංකාවේ අදාළ විද්‍යායතන හරි කටයුතු නොකළේ ඇයි? එන අපිට පේනවා මෙතන තෝරාගත් යම් හුදකලා සිද්ධියක් කේන්ද්‍ර කරගෙන රටේ යම් සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධව අප්‍රසාදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක් රාජ්‍ය නිලධාරීන් සිද්ධ කරාද කියන එක. එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම ඉන්දියානු ඖෂධය තුල බැක්ටීරියා විස තිබුණා නම් ඒක හෙළි නොකර මේ රටේ මිනිසුන්ගේ මේ සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධව තිබෙන විශ්වාසවන්තභාවය ගැන ප්‍රශ්නයක් ඇති කරන්නට යම්කිසි පිරිසකට අවශ්‍යතාවය තිබුණද? අනෙක් පැත්තෙන් ඉන්දියානු ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම සම්බන්ධව මේ ඇතිලා තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා සත්‍ය රටට හෙළි කරන්න රජය අධිමති කරනවාද කියලා අපට දැන් බලවත් සැකයක් තිබෙනවා. ඒ නිසා අපි කෙලිම ජනාධිපතිවරණ ඉල්ලීමක් කරනවා මේ සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන විදියට. ස්තුතියි.